එක තිත දෙක. සබ්බාසව සුත්තං එක තිත දෙක. හැම ආශ්‍රවයන් ගැනම වදාළ දෙසුම. මාහට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලා ඇමතුවා. පින්වතුන් වහන්ස කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. පින්වත් මහණෙනි, හැම ආශ්‍රවයන්ම සංවර කරගන්නට උපකාරී වන කරුණු තමයි මා ඔබට දැන් කියා දෙන්නේ. ඉතින් ඔබ මේ ඊතා හොඳින් අහගෙන ඉන්න. නුවණින් තේරුම් ගන්න. මා දැන් කියා දෙන්නම්. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැකගන්න කෙනාටත් විතරයි. එහෙම නැතිව දන්නේ නැති, දකින්නේ නැති කෙනාට නෙවෙයි. පින්වත් මහණෙනි, මොකක් දැනගන්න? මොකක් දැකගන්න කෙනාගේද ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්න, දැකගන්න කෙනාගේ තමයි ආශ්‍රවයන් නැති වෙන්නේ, පින්වත් මහණෙනි. හට නොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරයෙන් තමයි හටගන්නේ. හටගෙන තියෙන ආශ්‍රවයනුත් වර්ධනය වෙනවා. එහෙත් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනා තුල නූපන් ආශ්‍රවයන් හටගන්නෙත් නැහැ. හටගෙන තියෙන ආශ්‍රවයන් පවා නැති වෙලා යනවා. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව, පින්වත් මහණෙනි, ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන දර්ශනයෙන්. තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන සංවර වීමෙන්. තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන නුවණින් යුක්තව පාවිච්චි කිරීමෙන්. තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්න ඕන වීරියෙන් යුක්තව ඉවසීමෙන්. තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන බැහැර කිරීමෙන්මයි. තව ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන දුරු කිරීමෙන්මයි. තවත් ආශ්‍රව જાතියක් තියෙනවා. ඒවා නැති කරන්නට ඕන සමත විදර්ශනා භාවනාවෙන්මයි. පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරල දාන්නේ කොයි ආශ්‍රවද? පින්වත් මහණෙනි, මේ ගැන කියද්දී අශ්‍රතවත් පෘථග්ජනයා ගැනත් දැනගෙන ඉන්න ඕන. මේ තැනැත්තා ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධර්මයක හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. ඉතින් මේ අශ්‍රතවත් පෘථග්ජනයා නුවණින් සිහි කරන්න ඕන මොනවාද කියලා දන්නේ නැහැ. සිහි නොකළ යුත්තේ මොනවද කියලා දන්නෙත් නැහැ. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහි කරන්න ඕන දේ දන්නේ නැති නිසා, සිහි කරන්න හොඳ නැති දේත් දන්නේ නැති නිසා කරන්නේ මේකයි. යම් දෙයක් සිහි නොකළ යුතු නම් ඒක තමයි සිහි කරන්නේ. හැබැයි යම් දෙයක් සිහි කළ යුතු නම් ඒක සිහි කරන්නේ නැහැ. පින්වත් මහණෙනි, සිහි කරන්න හොඳ නැති උනත් අශ්‍රතවත් පෘථග්ජනයා විසින් සිහි කර ඉන්න දේ මොකක්ද? පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරනකොට නැති කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති භව ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නැති අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහි කරන්න හොඳ නැත්තේ. නමුත් අශ්‍රතවත් පෘථග්ජනයා සිහි කරන්නේ ඒවාමයි.
පින්වත් මහණෙනි, නුවණින් සිහි කළ යුතුම වුණත් අශ්‍රතවත් පෘථග්ජනයා විසින් සිහි නොකර ඉන්න දේ මොකක්ද? පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරනකොට නූපන් කාම ආශ්‍රවයන් උපදින්නේ නැත්නම් තියෙන කාම ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් භවශ්‍රවයන් උපදින්නේ නැත්නම් තියෙන භව ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් උපදින්නේ නැත්නම් තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහි කරන්න ඕන. නමුත් අශ්‍රතවත් පෘථග්ජනයා විසින් සිහි නොකරන්නෙත් ඒවාමයි. ඉතින් සිහි කරන්න හොඳ නැති දේ සිහි කර ඉන්න, නුවණින් සිහි කරන්න ඕන දේ සිහි කරන්නේ නැති අශ්‍රතවත් පෘථග්ජනයාට නූපන් ආශ්‍රවයන් පවා උපදිනවා. තියෙන ආශ්‍රවයන් පවා වැඩි වෙලා යනවා. ඒ අශ්‍රතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ මෙහෙමයි. ඉස්සර මං ඉඳලා තියෙනවද? ඉස්සර මං ඉඳලා නැද්ද? ඉස්සර මං හිටියානම් කවුරු වෙලා ඉන්න ඇද්ද? ඉස්සර මං හිටියානම් කොයි විදිහට ඉන්න ඇද්ද? ඉස්සර මං කවුරු විදිහට ඉන්න ඇද්ද? අනාගතේ මං ඉදීවිද? අනාගතේ මං ඉන්නේ එකක් නැද්ද? අනාගතේ මං කවුරු වෙලා ඉදීවිද? අනාගතේ මං කොහොම ඉදීවිද? අනාගතේ මං කවුරු වෙලා ඉදීවිද? ඒ අශ්‍රතවත් පෘථග්ජනයාට මේ වර්තමාන කාලේ පවා Taman ගැන අරක කොහොමද? මේක කොහොමද? කියන ස්වභාවය තමයි තියෙන්නේ. ඇත්තෙන්ම මං ඉන්නවාද? මං නැද්ද? මං කවුද? මං කොහොම කෙනෙක්ද? ඇත්තෙන්ම මේ සත්වයා ඇවිත් ඉන්නේ කොහේ ඉඳලාද? ඊට පස්සේ කොහේ යාවිද? පින්වත් මහණෙනි, අශ්‍රතවත් පෘථග්ජනයා ඔය විදිහට වැරදි පිළිවෙලට හිත ඉන්න නිසා මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හරි දෘෂ්ටියක් ඔහු තුල ඇති වෙනවා. 1. අශ්‍රතවත් පෘථග්ජනයාට මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේමයි. ස්ථිර දෙයක් වගේමයි. 2. අශ්‍රතවත් පෘථග්ජනයාට මගේ ආත්මය නැති වෙලා යන එකක් කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේමයි. ස්ථිර දෙයක් වගේමයි. 3. අශ්‍රතවත් පෘථග්ජනයාට ආත්මයකින් තමයි මං ආත්මය හඳුනගන්නේ කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේමයි. ස්ථිර දෙයක් වගේමයි. 4. අශ්‍රතවත් පෘථග්ජනයාට ආත්ම නොවන දෙය මං හඳුනගන්නේ ආත්මයක් තුලින් කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේමයි. ස්ථිර දෙයක් වගේමයි. 5. අශ්‍රතවත් පෘථග්ජනයාට මං ආත්මය හඳුනාගන්නේ අනාත්මයක් තුලින් කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට ඔහුට හැඟීම් ඇතිවන්නේ ඒක ඇත්තක් වගේමයි. ස්ථිර දෙයක් වගේමයි. 6. අශ්‍රතවත් පෘථග්ජනයාට මේ විදිහේ දෘෂ්ටියකුත් ඇති වෙනවා. කතා බස් කරන, සැප දුක් විඳින ආත්මයක් මා තුල තියෙනවා. ඒ තැන හොඳ නරක කර්ම විපාක විඳින්නේ ඒ ආත්මයෙන් තමයි. ඉතින් මා තුල තියෙන ඒ ආත්මය නිට්ටය එකක්, ස්ථිර එකක්, සදාකාලික එකක්, වෙනස් නොවන ස්වභාවයෙන් යුක්ත එකක්, හැමදාම එකම විදිහට තියෙන එකක් කියලා. පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ දෘෂ්ටිගත වෙනවා කියලා. මේකට තමයි කියන්නේ දෘෂ්ටිවලට හිර වෙලා යනවා කියලා. මේකට තමයි කියන්නේ දෘෂ්ටි කාන්තාරය කියලා. මේකට තමයි කියන්නේ දෘෂ්ටි හුල කියලා. මේකට තමයි කියන්නේ දෘෂ්ටි කම්පන කියලා. මේකට තමයි කියන්නේ දෘෂ්ටි බන්ධනය කියලා. පින්වත් මහණෙනි, අශ්‍රතවත් පෘථග්ජනයා මේ විදිහට දෘෂ්ටි බන්ධනයත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඉපදීමෙන් නිදහස් වෙන්නේ නැහැ. ජරා මරණයෙන් නිදහස් වෙන්නේ නැහැ. ශෝක වලින්, බැලපීම් වලින්, කායික දුක් වලින්, මානසික දුක් වලින්, සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්නේ නැහැ.
ඒ පුද්ගලයා කිසිම දුකකින් නිදහස් වෙන්නේ නෑ කියලයි කියන්න තියෙන්නේ. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා, පින්වත් මහණෙනි. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. මුහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හොඳින් හික්මෙනවා. සත්පුරුෂයන් වහන්සේලාව හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හොඳින් හික්මෙනවා. ඉතින් මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් සිහි කරන්න ඕන මොනවාද කියලා දන්නවා. සිහි කරන්න හොඳ නැත්තේ මොනවාද කියලත් දන්නවා. මේ විදිහට මේ පුද්ගලයා නුවණින් සිහි කරන්න ඕන දේවල් දන්න නිසා, සිහි කරන්න හොඳ නැති දේවලුත් දන්න නිසා යම් දෙයක් සිහි කරන්න හොඳ නැත්නම් ඒ දේ සිහි කරන්නේ නැහැ. යම් දෙයක් සිහි කළ යුතු නම් ඒ දේ විතරයි සිහි කරන්නේ. පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරන්නේ නැත්නම් ඒ සිහි කරන්නට හොඳ නැති දේ මොනවාද? පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරද්දී නූපන් කාම ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන කාම ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් භව ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන භව ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් පවා උපදිනවා නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයන් තවත් වැඩි වෙනවා නම්, අන්න ඒවා තමයි සිහි කරන්න හොඳ නැත්තේ. ඒ නිසා මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒවා සිහි නොකරන්නේ. පින්වත් මහණෙනි, යම් දෙයක් සිහි කරනවා නම් එසේ නුවණින් සිහි කරන්න ඕන දේ මොනවාද? පින්වත් මහණෙනි, යම් දෙයක් නුවණින් සිහි කරනකොට නූපන් කාම ආශ්‍රවයන් ඇති වෙන්නේ නැත්නම්, තියෙන කාම ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් භව ආශ්‍රවයන් ඇති වෙන්නේ නැත්නම්, තියෙන භව ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, නූපන් අවිද්‍යා ආශ්‍රවයන් ඇති වෙන්නේ නැත්නම්, තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැති වෙලා යනවා නම්, අන්න ඒවා තමයි නුවණින් සිහි කරන්න ඕන. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා විසින් සිහි කරන්නේත් ඒවාමයි. මේ විදිහට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා සිහි කරන්න හොඳ නැති දේ සිහි නොකර සිටින විට, නුවණින් සිහි කරන්න ඕන දේවල් විතරක් සිහි කරන විට නූපන් ආශ්‍රව උපදින්නෙත් නැහැ. තියෙන ආශ්‍රවත් නැති වෙලා යනවා. මේ විදිහට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා මේක තමයි දුක කියලා අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. මේක තමයි දුක හටගන්න කාරණේ කියලා අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. මේක තමයි දුක් නැති වී යාම කියලා අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. මේක තමයි දුක් නැති වෙලා යන්න හේතු වෙන වැඩපිළිවෙල කියලා අවබෝධය ඇති වෙන විදිහට නුවණින් හිතන්න පටන් ගන්නවා. මේ විදිහට අවබෝධය ඇති වෙන අයුරින් නුවණින් හිතන්න පටන්ගත් ඔහු තුල සසරට බැඳලා තියෙන බන්ධන තුනක් කැඩිලා යනවා. සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසත් කියන මේ තුනයි පින්වත් මහණෙනි, දර්ශනයෙන් නැති කරලා දාන්න ඕන ආශ්‍රව જાතියක් තියෙනවා කියලා කිව්වේ මේවටයි. සංවර වීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව, පින්වත් මහණෙනි, සංවර වීම තුලින් නැති කරලා දාන ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මගේ ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ නුවණින් සලකාගෙනමයි. පින්වත් මහණෙනි, ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නවා නම්, ඒ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නකොට ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නේ නැහැ. භික්ෂුව නුවණින් සලකාගෙනමයි කන නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. නුවණින් සලකාගෙනමයි නාසය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. නුවණින් සලකාගෙනමයි දිව නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. නුවණින් සලකාගෙනමයි කය නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ.
නුවණින් සලකාගෙනමයි මනස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. පින්වත් මහණෙනි, මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත් ඒ හේතුවෙන් යම් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හට ගන්නවා නම් ඒ මනස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නකොට ඒ පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, අසංවරව වාසය කරන කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නා නමුත් සංවරව ඉන්න කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන ආශ්‍රව හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, මේවාට තමයි සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ. පාවිච්චියේදී නුවණින් සලකල නැති කර දැමිය යුතු ආශ්‍රව. පින්වත් මහණෙනි, පාවිච්චියේදී නුවණින් සලකල නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිවුරු පාවිච්චි කරන්නේත් නුවණින් සලකලමයි. මම මේ සිවුරු පාවිච්චි කරන්නේ සීතලෙන් වළකින්න ඕන නිසා, උණුසුමින් වළකින්න ඕන නිසා, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, ඕවෙන්, සුළගින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා, ලැජ්ජා ඇතිවෙන තැන් වසා ගන්න ඕන නිසා කියලා. පිණ්ඩපාතය වළඳන්නේත් නුවණින් සලකාගෙනමයි. මං මේ දානේ වළඳන්නේ ඇඟ හදාගෙන සෙල්ලම් කරන්න නොවේ. ඇගේ පතේ හය පෙන්නන්නටත් නොවේ. ශරීරයේ කෙට්ටු තැන් මසින් පුරව ගන්නත් නොවේ. ලස්සන වෙන්න හිතාගෙනත් නොවේ. කය පවත්වා ගන්න විතරමයි. ජීවත් වෙන්න විතරමයි. වෙහෙස නැති කරගන්න විතරමයි. මං මේ ගත කරන උතුම් ජීවිතේට අනුග්‍රහ කරගන්න විතරමයි. මං මේ දානේ වළඳලා පරණ බඩගිනි දුක නැති කරගන්නවා. එතකොට අලුතින් බඩගිනි දුක් ඇති වෙන්නේ නැහැ. මට පහසුවෙන්ම යහපත් විදිහට ජීවිතේ ගත කරන්න පුළුවනි කියලා. කුටියක් පාවිච්චි කරන්නේත් නුවණින් සලකලමයි. මං මේ කුටියකට ආවේ සීතලෙන් වළකින්න ඕන නිසා, උණුසුමින් වළකින්න ඕන නිසා, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අවුවෙන්, සුළගින්, සර්පයන්ගෙන් වන කරදර වලින් වළකින්න ඕන නිසා, දේශගුණික පීඩා වලින් වළකින්න ඕන නිසා, නිදහසේ බණ භාවනා කරගන්න ඕන නිසා කියලා. ගිලන්පස, බේත් හේත් පාවිච්චි කරන්නේත් නුවණින් සලකලමයි. මං මේ ගිලන්පස පාවිච්චි කරන්නේ ඇගේ පතේ පීඩාවන් නැති කරගන්න විතරයි. ලෙඩ දුක් නැති කරගන්න විතරයි. පීඩාවකින් තොරව වාසය කරන්න විතරමයි කියලා. පින්වත් මහණෙනි, යම් දෙයක් පාවිච්චියේදී නුවණින් සලකන්නේ නැත්නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. පාවිච්චියේදී නුවණින් සලකනවා නම් ඒ පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, පාවිච්චියේදී නුවණින් සලකල නැති කර දැමිය යුතු ආශ්‍රවයන් කියලා කිව්වේ මේවට තමයි. වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව. පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුත්තේ මොන ආශ්‍රවද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණින් සලකල වීරිය ඇති කරගෙන ඉවසනවා. භික්ෂුව සීතලත් ඉවසගෙන ඉන්නවා. රස්නෙත් ඉවසගෙන ඉන්නවා. බඩගින්නත් ඉවසගෙන ඉන්නවා. පිපාසයත් ඉවසගෙන ඉන්නවා. මැස්සන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. මදුරු කරදරත් ඉවසගෙන ඉන්නවා. සර්පයන්ගේ කරදරත් ඉවසගෙන ඉන්නවා. නපුරු වචන වලින් බැනුම් අහන්න ලැබෙනකොට ඒකත් ඉවසගෙන ඉන්නවා. ගොඩක් දරුණු, කර්කශ, නපුරු, අමිහිරි, අකමැති, මාරාන්තික දුක් වේදනා ශරීර වලට ලැබෙනවා. එතකොටත් ඒ භික්ෂුව නිශ්ශබ්දව ඉවසගෙන ඉන්නවා. පින්වත් මහණෙනි, නමුත් මේ විදිහට වීරියෙන් යුක්ත වෙලා ඉවස ගන්න බැරි වුණොත් අන්න ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. යම් කෙනෙක් වීරියෙන් යුක්තව මේ විදිහට ඉවසනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නැහැ.
පින්වත් මහණෙනි, වීරියෙන් යුක්තව ඉවසීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියන්නේ මේවට තමයි. නුවණින් යුක්තව මගහැර යාමෙන් නැති කළ යුතු ආශ්‍රව. පින්වත් මහණෙනි, නුවණින් යුක්තව මගහැරල යෑමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව හොඳට නුවණ පාවිච්චි කරල නපුරු අලියාව මගහැරල යනවා. නපුරු අශ්වයාව මගහැරල යනවා. නපුරු හරකාව මගහැරල යනවා. දරුණු බල්ලව මගහැරල යනවා. සර්පයන්, කාණු, කටු, ලැහැබ්, හෙළවල්, ප්‍රපාත, අසුචි වලවල්, කුණු වතුර පිරිච්ච වලවල් මගහැරල යනවා. නොගැලපෙන තැන්වල වාඩි වෙන්න ගියොත්, නොගැලපෙන තැන්වල හැසිරෙන්න ගියොත්, පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයට වැටෙන්න ගියොත්, ඒ හේතුවෙන් නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක් වෙනවා නම්, එබඳු වූ වාඩිවීමත්, එබඳු වූ හැසිරීමත්, එබඳු වූ පාප මිත්‍රයාවත් නුවණින් සලකලාමයි දුරු කරන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මෙවැනි දේවල් නුවණ පාවිච්චි කරල මගහැරල නොගියොත්, පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නවා. නමුත් නුවණ පාවිච්චි කරල මේවායින් මගහැරල ගියොත්, ඒ තැනැත්තාට පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල මගහැරල දැමීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියලා කියන්නේ මේවාට තමයි. පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව. පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කාම සිතුවිලි ඇති වුණාම ඉවසන්නේ නැහැ. නුවණ පාවිච්චි කරල අත්හරිනවා, දුරු කරනවා, අයින් කරනවා, නැත්තටම නැති කරනවා. තරහ සිතුවිලි ඇති වුණාම ඉවසන්නේ නැහැ. නුවණ පාවිච්චි කරල ඒ තරහ සිතුවිලි අත්හරිනවා, දුරු කරනවා, අයින් කරනවා, නැත්තටම නැති කරනවා. හිංසා සිතුවිලි ඇති වුණාම ඉවසන්නේ නැහැ. නුවණ පාවිච්චි කරල ඒ හිංසා සිතුවිලි අත්හරිනවා, දුරු කරනවා, අයින් කරනවා, නැත්තටම නැති කරනවා. ඇති වෙන සෑම පාපී අකුසලයක්ම ඉවසන්නේ නැහැ. නුවණ පාවිච්චි කරල ඒ පව් සිතුවිලි අත්හරිනවා, දුරු කරනවා, අයින් කරනවා, නැත්තටම නැති කරනවා. පින්වත් මහණෙනි, යම් හේයකින් මේවා නුවණ පාවිච්චි කරල දුරු කළේ නැත්නම්, පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. මේ විදිහට නුවණ පාවිච්චි කරල ඒවා දුරු කළොත් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, නුවණ පාවිච්චි කරල දුරු කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව කිව්වේ මේවාටයි. සමත විදර්ශනා භාවනා තුලින් නැති කළ යුතු ආශ්‍රව. පින්වත් මහණෙනි, සමත විදර්ශනා භාවනාවෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව මොනවාද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නුවණ පාවිච්චි කරල සමත විදර්ශනා තුලින් සමාධියක් ඇති කරගන්නවා. චිත්ත විවේකයක් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුලින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයටම යොමු වෙනවා. නිවනටම යොමු වෙනවා. ඒ වෙලාවේ ඔහු බලවත්ව සතිය පවත්වන කොට වඩන්නේ සති සම්බොජ්ජංගයයි. නුවණ පාවිච්චි කරල ත්‍රිලක්ෂණය හොඳට නුවණින් විමසන කොට වඩන්නේ ධම්මවිචය සම්බොජ්ජංගයයි. බලවත්ව වීරිය පවත්වන කොට වඩන්නේ විරිය සම්බොජ්ජංගයයි. ප්‍රීතිය බලවත්ව පවත්වන කොට වඩන්නේ ප්‍රීති සම්බොජ්ජංගයයි. කායික මානසික සැහැල්ලුව බලවත්ව පවත්වන කොට වඩන්නේ පස්සද්ධි සම්බොජ්ජංගයයි. සමාධිය බලවත්ව පවත්වන කොට වඩන්නේ සමාධි සම්බොජ්ජංගයයි. නුවණින් සලකාගෙනම සමාධිය වඩන්නේ. චිත්ත විවේකයක් ඇති කරගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් ලැබෙන අවබෝධය තුලින් විරාගී වෙනවා. තණ්හා නිරෝධයටම යොමු වෙනවා. නිවනටම යොමු වෙනවා. ඒ වෙලාවේ ඔහු බලවත්ව උපේක්ෂාව පවත්වන කොට වඩන්නේ උපේක්ෂා සම්බොජ්ජංගයයි.
පින්වත් මහණෙනි, යම් හේයකින් බොජ්ජංග ධර්මයන් භාවනා වශයෙන් වඩන්නේ නැත්නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නවා. යම් හේයකින් බොජ්ජංග ධර්මයන් භාවනා වශයෙන් වඩනවා නම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රව හටගන්නේ නැහැ. පින්වත් මහණෙනි, සමත විදර්ශනා භාවනාව තුලින් දියුණු වන බොජ්ජංග භාවනාවෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව කියන්නේ මේවාටයි. පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව තුල යම් ආශ්‍රවයන් දර්ශනය තුලින් නැති කර දැමිය යුතු නම් ඒ ආශ්‍රවයන් දර්ශනය තුලින් නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් සංවර වීමෙන් නැති කළ යුතු නම් සංවර වීමෙන් ඒ ආශ්‍රවයන්ද නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් නුවණින් සලකා පාවිච්චියෙන් නැති කළ යුතු නම් නුවණින් සලකා පාවිච්චියෙන් ඒ ආශ්‍රවයන්ද නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කළ යුතු නම් වීරියෙන් යුතුව ඉවසීමෙන් ඒ ආශ්‍රවයන්ද නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් නුවණින් සලකා මගහැර දැමීමෙන් ප්‍රහාණය කළ යුතු නම් නුවණින් සලකා මගහැරීමෙන් ඒ ආශ්‍රවයන්ද නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් නුවණින් සලකා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම් නුවණින් සලකා දුරු කිරීමෙන් ඒ ආශ්‍රවයන්ද නැති වෙලා ගිහින් නම් යම් ආශ්‍රවයන් බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු නම් බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් ඒ ආශ්‍රවයන්ද ප්‍රහාණය වෙලා ගිහින් නම් පින්වත් මහණෙනි, අන්න ඒ භික්ෂුවටයි කියන්නේ සියලු ආකාරයේ ආශ්‍රවයන්ගෙන් සංවර වූ කෙනා කියලා. තෘෂ්ණාව සිඳ දැම්ම කෙනා කියලා. හැම බන්ධනයක්ම ඉක්ම ගිය කෙනා කියලා. මාන්නය යනු මොකක්ද කියලා පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන සියලු දුක් නිමාවට පත් කළ කෙනා කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දේශනය වදාළා. ඒ දේශනය ගැන ඒ භික්ෂූන් වහන්සේලා ගොඩක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය සතුටින් පිළිගත්තා. හැම ආශ්‍රවයන් ගැනම වදාළ දෙසුම නිමා විය. සාදු සාදු සාදු